අපි කලින් වීඩියෝ වලින් විෂුවලයිසේෂන් කියන්නේ මොකක්ද? ඒක නිවැරදිව කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. නමුත් අද අපි කතා කරන්නේ බොහෝ දෙනා කරන වැරදි ගැන. මොකද සමහර වෙලාවට විෂුවලයිස් කරද්දී වැඩ නොකරන්නේ ක්‍රමය වැරදි හන්ද නෙමෙයි. අපි නොදැනුවත්වම කරන වැරදි හන්ද. එහෙනම් බලමු විෂුවලයිස් කරද්දී කරන ලොකුම වැරදි තුන මොනවද කියලා. මේක තමයි බොහෝ දෙනා කරන පළවෙනි වැරද්ද. සැක කිරීම. ඔයා විෂුවලයිස් කරනවා. ඔබේ සිහිනය මනසේ දකිනවා. සාර්ථකත්වය ගැනත් හිතනවා. නමුත් මිනිත්තු කිහිපයකින් පස්සේ මෙහෙම හිතනවා. මේක නම් වෙන්නේ නැහැ. මට මේක කරන්න බෑ. ඔබ හරියන්නේ නැහැ. මේ වගේ සිතුවිලි ඔබේ විශ්වාසය විනාශ කරනවා. විෂුවලයිස් කරද්දී ඔබ ඒකෙන් ගොඩනගන දේ සැකය මගින් කඩා දමනවා. ඒ නිසා ඔබේ මනසට නිතරම ධනාත්මක පණිවිඩ දෙන්න, විශ්වාසය වර්ධනය කරන්න මතක තියාගන්න. දෙවැනි වැරද්ද තමයි ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම. සරලවම කිව්වොත් අධෛර්යමත් වීම. අද විෂුවලයිස් කරලා හෙටම ජීවිතේ වෙනස් වෙයි කියලා හිතන්න එපා. අද බීජයක් වපුරලා හෙට ගහක් ලැබෙන්නේ නැහනේ. සෑම ලොකු දෙයක්ම වර්ධනය වෙන්න කාලයක් අවශ්‍යයි. ඔබේ ඉලක්කවලටත් ඒ වගේම කාලය අවශ්‍ය වෙනවා. ඉවසීම කියන්නේ සාර්ථකත්වයට යන ගමනේ වැදගත්ම ගුණාංගයක්. ඒ නිසා ක්‍රියාවලිය විශ්වාස කරන්න, දිනපතා ඉදිරියට යන්න. තුන්වෙනි වැරද්ද ක්‍රියා නොකිරීම. විෂුවලයිස් කියන්නේ මැජික් එකක් නෙමෙයි කියලා මම කලින් වීඩියෝ එකනොත් කිව්වා. ඔයා ලස්සන නිවසක් ගැන විෂුවලයිස් කරනවා කියලා හිතමු. නමුත් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැත්නම් එහෙමනම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. විෂුවලයිස් ඔබට දිශාවක් ලබා දෙනවා. නමුත් ක්‍රියාව තමයි ඔබව එම ඉලක්කයට ගෙනියන්නේ. අද ඔයාලට කියලා දෙන්න විෂුවලයිසේෂන් රූටින් එක. දිනපතා විනාඩි 10ක් අරගෙන මේක කරන්න. උදේ අවදි වූ විගස විනාඩි 5ක් වෙන් කරන්න. ඇස් වහගන්න. ඔබේ ඉලක්කය පැහැදිලිව මනසේ දකින්න. ඔබට අවශ්‍ය ජීවිතය දැනටමත් ලැබිලා තියෙනවා වගේ දැනෙන්න දෙන්න. සතුට දැනෙන්න දෙන්න. කෘතඥතාව දැනෙන්න දෙන්න. ඉන්පසු ඔබේ දවස ආරම්භ කරන්න. ඊළඟට රාත්‍රියේ නිදා ගන්න කලින් තවත් විනාඩි 5ක් වෙන් කරන්න. ඔබේ ඉලක්කය නැවත මනසේ දකින්න. එය ඉටු වී තිබෙනවා වගේ හැඟෙන්න දෙන්න. ඉන්පසු ඔබේ මනස ධනාත්මක සිතුවිලි සමග නිදා ගන්න දෙන්න. මේ රූටින් එක දින 30ක් අඛණ්ඩව කරන්න. ඔබේ සිතුවිලි වෙනස් වෙන හැටිත්, ඔබේ විශ්වාසය වැඩි වෙන හැටිත්, ඔබේ ක්‍රියාකාරකම් වෙනස් වෙන හැටිත් ඔබටම දැනේවි. අවසාන වශයෙන් මතක තියාගන්න සාර්ථකත්වය ආරම්භ වෙන්නේ මනසින්. නමුත් එය යථාර්ථයක් වෙන්නේ ක්‍රියාවෙන්. විෂුවලයිස් කරන්න, විශ්වාස කරන්න, ක්‍රියා කරන්න. එවිට ඔබේ සිහින ටිකෙන් ටික යථාර්ථයක් බවට පත්වේවි. මේ වීඩියෝ එක ඔයාට වටිනාකමක් ලබා දුන්න නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ ලොකුම ඉලක්කය කමෙන්ට් එකකින් ලියන්න. නැවතත් හමු වෙමු තවත් වටිනා වීඩියෝ එකකින්.